අද ඔක්තෝබර් 1 වෙනිදා ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි. එය හුදෙක් දිනදර්ශනයේ සටහන් වූ දිනයක් පමණක් නොව, එය අපගේ ජීවිතවලට මඟ පෙන්වූ අප වෙනුවෙන් කැපකිරීම කළ ජීවමාන ඉතිහාස කතාන්දර දරා සිටින මිනිසුන්ව ගෞරවයෙන් සිහිපත් කළ යුතු දිනයයි. අප අතර සිටින සෑම වැඩිහිටියෙකුම දැනුමින් සහ අත්දැකීම් වලින් පිරුණු නොලියූ පොතක් බඳුය. ඒ පොත්වල පිටු අතර අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි ජීවන පාඩම්, ඉතිහාස කතා, පාරම්පරික දැනුම සහ නොසැලෙන ආදරය සටහන්ව තියෙනවා. ඒ රැලි වැටුණු දෑත් අපේ අනාගතය සවිමත් කළ අත්තිවාරමයි. තාක්ෂණයෙන් ලෝකයේ දිනෙන් දින කුඩා වෙද්දී පරම්පරා අතර පරතරය වැඩි වෙමින් පවතිනවා. අපගේ දැනුමල පිටුවෙන් අද දිනේ අප ඔබට මතක් කරන්නේ එම ජීවමාන පුස්තකාලවලට සවන් දීමට මොහොතක් ගන්නා ලෙසයි. ඔවුන්ට කතා කරන්න, දවසේ තොරතුරු විමසන්න, ඔවුන් කියන කතාවට සවන් දෙන්න. එහි ඔබට ඉගෙන ගැනීමට බොහෝ දේ තියෙනවා. ඔවුන්ගෙන් උපදෙස් විමසන්න. ඔවුන්ගේ අත්දැකීම් ඔබට වටිනා මඟ පෙන්වීමක් වෙනු ඇත. ඔවුන්ට උදව් කරන්න, නවීන තාක්ෂණය කියා දෙන්න, ඔවුන්ගේ වැඩට සහාය වන්න. ඒ සෙනෙහස සහ ගෞරවය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වීම අප සැමගේ වගකීමයි. ඔවුන්ගේ දැනුම සහ ආශිර්වාදය අපගේ ජීවිතවලට මිල කළ නොහැකි ආලෝකයක්. ඔබේ ජීවිතයට මඟ පෙන්වූ වැඩිහිටියෙකුගෙන් ඔබට ලැබුණු වටිනාම උපදෙස කුමක්ද? කමෙන්ට් එකක් ලෙස සටහන් කරන්න. ඒ උතුම් මිනිසුන්ව ආදරයෙන් සිහිපත් කරමු. ලෝකයේ සියලුම වැඩිහිටියන්ට දැනුම ලැබ අපගේ ගෞරවනීය ප්‍රණාමය.